මොනවද කරන්නේ? අපි සැලොන් එකක් කරන්නේ. සැලොන් එක? ඩාඩ් කොහෙද? කොට්ටාවේ. කොට්ටාවේ කොහෙද? කොට්ටාවේ මත්තකොට පාරේ මුතුමාවත. ඩාඩ් මුතුමාවතේ කොහෙද? මුතුමාවතේ මීටර් 200ක් විතර දුර ගියාම තට්ටු දෙකේ බිල්ඩින් එකක් තියෙන්නේ. එතන උඩ තට්ටුවේ තමයි අපේ සැලොන් එක තියෙන්නේ. ජෝගිද විශ්වතර සැලොන් එකක් නෙවෙයි තියෙන ස්පා එකක් නේ. මේ හලෝ තමසි දත්තතු බත් කන්න කැමතිද? පුදුම වල කරුමයක් වුණානේ මේක. ඒකනේ අපි නිදහසක වාහනයකවත් යන්නේ නැහැ නේ. උඩිගහයට පපෝපන්නේ නාම කිය තැන පිරටේ හෙලා තමන් අයියේ කවුද? මං කළුවා කලුයි තාරණ අයියේ කියන්න. නෑනේ අර ඔයාට මතකද ඔයා කොළඹ යන දවසේ මං ඔයා බස් එකට ගිහින් දාන්න ආවේ චේන් එකෙන් පැන්නේ සිරි මල් කැල්ලවගේ කල්ලුවා. අන්න හරි මතකයිනේ අඩෝ මතක නැත්තක උඹෝ කියා මොකෝ සින්න කියා. අනේ අයියේ මේ මම මේ ලොකු උදව්වක් බලාපොරොත්තු වෙන තමයි අයියලා කතා කරේ. අපේ මේ සියාතුමාමලා සංජීවය දන්නව නේද? සංජීව කිව්වේ බ්‍රදර් පළු ගහලා ගහන්දියේ පොඩි එකානේ. ඔව් ඌට ජපන් යන්න තේරලානේ 24 තමයි ප්ලේන් එක තියෙන්නේ. මේක ගිහපු ගමන් මාව ගන්නවා කිව්වා. මං ගිහපු ගමන් අයියව ගන්නම්කෝ. අපිට ගිහපු ගමන් අයියව ගන්න බෑද? බෑ. හෙලෝ අයියේ මේකයි